එනවා ඔව් එතකොට මට තව දෙක තුනක් දෙන්න බැයිද මහත්තයා? ඒ බං මේ එක නෙමෙයි මං ආයේ කවුරු පොඩි ගාණක් තියෙනවා බං ෆෝන් එකක් ගන්න කියලා බැලුවේ බං. ෆෝන් එකක් ගන්නද බා? එකතු කරලා ගන්නෙ නේද? හොඳ එකක්ම ගන්න ඕනි බං ගන්නකොට. මම පොඩක් බලන්නම්කෝ අපේ අයියා කෙනෙක් ඉන්නවා මං කියලා බලන්න. ඔව් එහෙනම් බලහන්කෝ. හොඳ එකක් බලහන්කෝ. මොකෝ බං නිම්සර අද පරක්කුනේ එන්න? අද මාර ප්‍රශ්නයක් උනේ බං. මොකද්ද බං අවුල? අද උදේ පිනැස්සෙන් කතා කරා බං. ඒ මොකෝ බා ඒ එකපාර පිනෑසකින් කතා කරේ. ඒකනේ බං ඒකනේ. වාරික 3ක් ගෙවා ගන්න බැරි වුණා බං. ඒකයි උන් කතා කරේ බං. පිට පිනැස්ස ගෙනවා කිව්වා බං බයික් එක ගෙනියන්න. සල්ලි තිබ්බේ නැත්තම් එහෙම ගෙනියනවා කිව්වා උන්. ඔච්චර ලොක් ගානක් කොහොමද බං උඹ හෙට වෙද්දි දාගන්නේ? මං අතෙත් නෑ බං. මං අතෙත් තිබ්බනම් දන්නවනේ උඹ මං උඹට දෙනවනේ. මං දන්නවා බං. ඔබලා අතේ තිබ්බනම් නොදීන්නේ නැහැ කියලා. ඒත් බං බයික් එක නැති වුණත් කමක් නැහැ බං. ඔබලා දෙන්න හරි ඉන්නවනේ බං මට. හරි බං එහෙම කොහමද අපි ඉද්දි උඹට බයික් එක නැති වෙන දෙනවද? එහෙම කියලා කොහෙන්ද බං උට දෙන්න සල්ලි? මම ෆෝන් එක ගන්න තියාගත්ත සල්ලි ටික තියෙනවනේ බං. මං ඒක උඹට දෙන්නම්. උඹේ ප්‍රශ්නේ විසඳගනින් බං. අඩෝ ඔබ ෆෝන් එකක් ගන්න තියන් හිටිය සල්ලිද බං මට දෙන්නේ. අඩෝ ඔබ නම් මාර හොඳ යාළුවෙක් බං. ඔබ වගේ යාළුවෝ කොහෙවත් නැහැ බං. හදිසියකදී කරදරයකදී මගාරණ යාළුවෝ අතරේ මූ වගේ උන් යාළුවෝ නෙමෙයි බං අපේ සහෝදරයෝ. එහෙම තමයි බං හොඳම යාළුවෝ වුණාම.